අපි කවදා හරි මැරෙනවා කියලා අපි හැමෝම දන්නවා. ඒත් කවදාවත් හිතුවද අපේ හුස්ම නතර වුණු ඒ මොහොතේ ඉඳන් අපේ මේ ශරීරෙට ඇත්තටම මොකද වෙන්නේ කියලා? මේ ටික බය හිතෙන දෙයක් වගේ පෙනුනට ඇත්තටම මේ සොබාදහම් පුදුමාකාර ක්‍රියාවලියක්. අද අපි කතා කරන්න යන්නේ මරණයෙන් පස්සේ පැයෙන් පැයට ඔබේ ශරීරයට සිදුවන විද්‍යාත්මක විපර්යාස ගැනයි. හරියටම මරණය සිදුවන මොහොතේදී මුලින්ම වෙන්නේ ඔබේ හදවත ගැහෙන එක නතර වෙන එක. ඒත් එක්කම ශරීරය පුරා රුධිරය ගමන් කරන එක නතර වෙනවා. මොළයට ලැබෙන ඔක්සිජන් නැවතුනාම මොළයේ සෛල වේගයෙන් මැරෙන්න පටන් ගන්නවා. වෛද්‍ය විද්‍යාවේ අපි මේකට කියන්නේ සායනික මරණ කියලා. ක්ලිනිකල් ඩෙත් කියලා කියනවා. දැන් තමයි වැඩේ පටන් ගන්නේ. මරණය විනාඩි කිහිපයකට පස්සේ ශරීරයේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය මට්ටමට එනකන් පහළ බහිනවා. මේකට කියන්නේ ඇල්ගල් මොනිටර්ස් කියලයි. ඒ වගේම හද ක්‍රියා නොකරන නිසා ගුරුත්වාකර්ෂණය අනුව රුධිර ශරීරයේ පහළ කොටස් වලට එකතු වෙන්න ගන්නවා. එතකොට ශරීරය සමහර තැන් දම් හෝ නිල් පාටට හැරෙනවා. මේකට කියන්නේ ලීවර් මොනිටර්ස් කියලා. මේ ගැන ඔයාලා අහලා ඇති. මරණයෙන් පැය 3-4ක් විතර යද්දි මුළු ශරීරෙම ලී කොටසක් වගේ තදබද වෙන්න ගන්නවා. ඇස් පිහාටු බෙල්ල වගේ පොඩි මාංශ පේශි වලින් පටන් අරන් මුළු ඇඟම දරදඬු වෙන්න. මේකට හේතුව තමයි පේශි ලිහිල් කරන්න අවශ්‍ය රසායනික ශක්තිය ATP නිෂ්පාදනය කරන වීමට මේ තත්ත්වය පැය 36ක් විතර තියෙන්න පුළුවන්. දවස් 2-3 යද්දි ඔයාගේ ඇඟේ ඇතුළෙම ඉන්න බැක්ටීරියා ඔයාට විරුද්ධව වැඩ කරන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම බඩවැල් වල ඉන්න බැක්ටීරියා ශරීරය ඇතුළෙන් කරන්න පටන් ගන්නවා. මේ ක්‍රියාවලියේදී විවිධ වායු වර්ග පිටවෙන්න පටන් ගන්නවා. මේ වායු නිසා ශරීරයේ ඉදිමෙන්න පටන් ගන්නවා. ශරීරය ඇතුළෙන් කරන්න පටන් ගන්නවා. මේ ක්‍රියාවලියේදී විවිධ වායු වර්ග පිටවෙන්න පටන් ගන්නවා. බ්ලෝඩ් පටන් ගන්නවා වගේම දුගඳක් ඇති වෙන්නේ මේ නිසයි. සති කිහිපයක් යද්දි ශරීරයේ මුදු පටක දිය වෙලා ද්‍රව්‍ය බවට පත්වෙනවා. මේ වෙද්දි කුමින් සහ පණුවන්ගෙන් ක්‍රියාකාරීත්වය උපරිම වෙලා තියෙන්නේ. අන්තිමේදී ඉතුරු වෙන්නේ ඇටසැකිල්ල විතරයි. ශරීරයේ තිබ්බ ප්‍රෝටීන් කාබන් වගේ දේවල් ආපහු පසට එකතු වෙලා ගස්වලට සතුන්ට උරාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ තමයි ජීවිතයේ යථාර්ථය. අපි ආපහු සොබාදහමට එකතු වෙනවා. මේ ක්‍රියාවලිය ටිකක් බය හිතෙන විදිහට පෙනුනට මේක තමයි ලෝකයේ පැවැත්මට අවශ්‍ය ශක්තිය. ප්‍රතික්‍රියා කරන විදිහ. වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තනම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ අලුත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා.